පිළිගන්නවා මගේ Java Tech YouTube channel එකෙන් දාන තවත් interesting video එකකට. ඉතින් අද මම කතා කරන්න හදන්නේ ලෝකෙකින් ජනප්‍රියම සහ ඉගෙන ගන්න ලේසියම programming language එකක් වෙන Python software එක ගැන. ඉතින් Python ගැන කිව්වොත් මේ දවස්වල artificial intelligence එහෙම නැත්නම් AI data science web development වගේ මේ හැම ශේෂ්ත්‍රයකම Python වලට තියෙන ලොකුම ලොකු ඉල්ලුමක්. ඉතින් ඔයා තාම ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් Python ඉගෙන ගන්න එක ඔයාගේ අනාගතයට ලොකුම ලොකු ආයෝජනයක් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු කිසිම වැරද්දක් නැතුව විනාඩි 5න් ඔයාගේ කම්පියුටර් එකට Python හරියටම ඉන්ස්ටෝල් කරන්න කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. හරි අලුණේ ඉතින් ඔයාලා Python software එක install කරගන්න ඕගොල්ලෝ පළවෙනියටම ඔයාලගේ කම්පියුටර් එකේ browser එකට යන්න ඕනේ. මම මෙතන Google browser එක තමයි use කරන්නේ. ඉතින් ඔයා මෙතන ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන search bar එකේ search කරන්න ඕනේ python.org කියලා. ඉතින් මේක type කරාට පස්සේ මෙන්න මේ විදිහේ site එකකට automatically එනවා. ඒ කියන්නේ ඔයාලගේ website තොරතුරු ඉන්න දෙයක් නැහැ. ඒකේම python.org කියලා ගහපුවම Python ලගේ official Google site එක දෙනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේන ඇති about කියන එකක් තියෙනවා. ඉතින් මෙතන about කියන එක ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ කියන පොඩි විස්තරයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලෝ යන්න ඕන download කියන එකට. ඉතින් මෙතන download කියන එක ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේන ඇති Windows කියලා එකක් තියෙනවා පේන ඇති. ඉතින් මෙතන තියෙනවා Linux, Mac OS, Android other කියලා තියෙනවා. ඉතින් මම මෙතන Windows කියන එකට තමයි යන්න ඕන. ඔයගොල්ලෝ Windows computer එක install කරනවා Windows කියන එකට යන්න. Mac එකෙන් යනවා නම් Mac එකට යන්න. දැන් මම Windows computer එකෙන් කියලා දෙන නිසා මම මෙතන Windows කියන එකට යන්න. ඉතින් මෙතන Windows කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ටැබ් එක ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ ටැබ් එකේ ඔයාලට පේනවා ඇති මේක ආපු last version එක. කියන්නේ මේතන තියෙන latest version එක දැන් තියෙන. ඉතින් මේක 2026 අප්‍රේල් 7 වෙනිදා ආපු එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒකේ මම මෙතන පේනවා ඇති Windows installation 64 bit එකෙන් තියෙනවා 32 bit තියෙනවා. ඉතින් මම මෙතන මෙන්න මෙතන තියෙන 64 bit කියන එක මම මේකට press කරනවා. ඉතින් මේකට press කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට setup එක download වෙනවා. ඉතින් මම මේක download කරන්න නැහැ. මම මේක download කරලා තියෙන නිසා ඉතින් ඔයාලා මේක download කරගන්න. හරි download කරලා ඊට පස්සේ ඔයාලා මේක open කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙතන setup එක තියෙන එකට යන්න ඕනේ. මම මෙතන download එකේ ගිහලා මේ විදිහට මම install කරගත්ත setup එක. ඉතින් ඔයාලා මේ setup එකට double press කරගන්න. හරි මේ විදිහට double press කරාට පස්සේ ඔයාලට මෙතන පේන ඇති මේ විදිහේ window එකක් open වෙනවා download window එක. ඉතින් මෙතන add python.exe කියලා තියෙන්නේ. අන්න ඒක ඔයා දාගන්න 2 path කියලා තියෙන්නේ. ඒක ටික් එකක් දාගෙන ඉඳන් මෙතන උඩින්ම තියෙන use admin කියන එකටත් ඔයගොල්ලෝ මෙතන ටික් එක දාලා ඉවරලා මෙතන ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති වෙන මෙතන තියෙන install now කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන install now දෙන්න. ඉතින් මෙතන customize installation කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන් location එක select කරගන්න පුළුවන්. ඉතින් මේකේ default location එක එකට තමයි මම මෙතන install now කියන එක දෙනවා. හරි ඉතින් මේ විදිහට install now කියන එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති Python software එක install වෙන්න පටන් ගන්නවා. හරි ඉතින් මේක install වෙන්න විනාඩි 2ක වගේ කාලයක් යනවා. අපි මේක install වුණාට පස්සේ අපි බලමු මේක කොයි වගේ. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මගේ setup එක install වෙලා ඉවරයි. මෙතන පේනවා setup was successful කියලා වැටුණා. ඉතින් මෙන්න මෙතන ඔයාලා close කියන එක press කරගන්න. හරි ඊට පස්සේ දැන් මේක හරියටම ඔයාලගේ කම්පියුටරේ install වුණාද කියලා බලන්න ඕගොල්ලෝ මෙතන start menu එකට යන්න ඕනේ. start menu එකට ගිහලා මෙතන ඔයාලෝ command prompt එක open කරන්න ඕනේ. ඒ කියන්නේ cmd එක. මම මෙතන cmd කියලා මේ විදිහට type කරලා ඊට පස්සේ මම command prompt එක එනවා. ඉතින් මම මේක cmd එක open කරලා ඉවරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතන cmd එකෙන් මෙන්න මේ code එක type කරන්න. ඔයාලා මෙතන type කරන්න ඕන python කියලා space එකක් තියලා මේ විදිහේ dash දෙකක් දාලා ඒ කියන්නේ මේ විදිහට දෙයක් ගහලා මෙතන search කරන්න ඕන version කියලා. හරි ඉතින් මේ විදිහට type කරලා මෙතන enter කියන press කරාට පස්සේ ඔයාලන්ට පේනවා ඇති මෙතන python version එක වඩනවා. ඒ කියන්නේ ඔයාලගේ කම්පියුටරේ මේනකොට හරියටම python software එක install වෙලා තියෙනවා. මෙතන Python version එක අපි check කරලා බලන්නේ. ඉතින් Python එකේ version එක පෙන්වනවා කියන්නේ ඔයාලගේ කම්පියුටර් එකට හරියට මේනකොට Python software එක install වෙලා තියෙනවා. හරි යනවනේ අපි බලමු එහෙනම් පළවෙනි code එක මේ type කරලා ඒ කියන්නේ Python එක install වුණාට පස්සේ ගන්න මම මේ සරල code එක තමයි මම මෙතන enter කරගන්නේ. ඉතින් ඔයාලා ඒක cmd එකේම Python කියලා type කරගන්න. හරි මේ විදිහට Python කියලා කියවන පස්සේ ඔයාලන්ට පේන ඇති මේ විදිහේ රෝස පාට ඊතල දෙයක් එක්ක මේ පැත්තට මම පෙන්නන්න. රෝස පාට ඊතල දෙයක් එක්ක මේ පැත්තට ඊතල තුනක් එක්ක මේ විදිහට එනවා. ඉතින් මෙතෙන්ට ඔයාලා කෝඩ් එක එන්ටර් කරගන්න ඕනේ. ඉතින් මෙතන ඔයා ටයිප් කරගන්න ඕනේ මේ විදිහට උඩු කොමා දෙකක් එක්ක මෙතන ටයිප් කරන්නේ hello world කියලා. hello world කියලා ආයේ
උඩු කුමාරයක් මේ විදිහට දාලා මේ විදිහට එන්ටර් කරගන්නවා. ඉතින් ඔයාලට පේන හැටි මෙතන hello world කියලා ඒගොල්ලොත් මේ විදිහට ඒවල තියෙනවා. ඉතින් මේ විදිහට රිසල්ට් එක පෙන්වනවා කියන්නේ ඕගොල්ලන්ගේ Python ඕගොල්ලන්ගේ කම්පියුටර් එකට නිවැරදි විදිහට Python software එක install වෙලා ඉවරයි මේ වෙනකොට. ඉතින් මේ ඔයාලට පේන විදිහ අපි අද Python කියලා ටයිප් කරාට පස්සේ විතර Python කියන පොඩි අපේ කම්පියුටර් එක Python එකේ install වෙලා තියෙන්නේ. අන්නේ ඒ වගේ පොඩි පොඩි detail ටිකක් දීලා තියෙනවා ඒගොල්ලෝ දාන්න පේන හැටි. ඉතින් මේ විදිහට තමයි අපි Python software එක install කරගන්නේ. ඉතින් මේ Python software එක download කරන්න ඕන website එකේ link එක මම පහළ description එකේ දාලා තියෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මෙතන type කරන්න ඕන කරන code ටිකත් මම description එකේ දාලා තියෙනවා අනිවාර්යෙන්ම. හරි එහෙනම් යාළුවනේ ඉතින් මගේ Python series එක තමයි මම මේ පටන් ගත්තේ. ඉතින් මම Python series එකෙන් දාන පළවෙනි episode එක තමයි මේක. ඉතින් මම තවත් Python කියන code ටිකක් Python කියන තව විස්තර ටිකක් ගෙන් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න. හරි යාළුවනේ ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. වීඩියෝ එක like එකක් දාලා පහළ තියෙන subscribe button එක press කරලා bell icon එක all දාලා තියාගන්න. ඒතකොට මම වීඩියෝ එක දාපුවා ඔයගොල්ලන්ට notification එක ඔයගොල්ලන් ළඟටම ගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා. ඔයගොල්ලෝ යාළුවන්ට share කරන්න. ඉතින් තව මොන හරි දේවල් දැනගන්න තියෙනවා නම් ඉතින් මම මොන හරි අඩුපාඩුවක් වෙයි දේවල් තිබෙනවා පහළ comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ චාවුඩේ අපි අද රෝගේ සබ් කරනවා හැමෝටම සුබ දවසක්.